ආයුබෝවන් කියලා අදත් ඔයාලව UMPM YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. එහෙමනම් අද බලමු අරබි ක්‍රමයට හදන අලුත්ම බතක් උයාගන්නේ කොහොමද කියලා. එහෙනම් වීඩියෝ එකත් එක්ක රැඳින්න. මම මෙතන අරගෙන තියෙනවා බාස්මති හාල් ග්‍රෑම් 500ක් සෝදලා මේ උණු වතුරේ තමයි මම මේ පිගෙන්න තියලා තියෙන්නේ. හොඳට සෝදලා හොඳට උතුරපු වතුර තමයි මම මේ දාලා පිඟෙන්න තියෙන්නේ. මට අමතක වුණා වීඩියෝ එක කරන්න. ඇත්තටම අද වීඩියෝ එක කරන්න නෙවෙයි හිටියේ. ඒත් පස්සේ මතක් වුණා මම දැන් අරබි ක්‍රමයට කරි වර්ග ඒ වගේ දේවල් කරනවා. මේ මස් මාළු දාලා බත් වෙන හැටි කියලා දෙනවා. ඊට අමතරව මම මේ අරබි කරිත් එක කන බත් එකක් තියෙනවා. නූඩල්ස් පොඩි නූඩල්ස් වර්ගයක් තියෙනවා. මෙහි ඒක දාලා උයන ඒ වීඩියෝ එක තමයි මම දැන් මේ කරන්න හදන්නේ. මේ විදිහට හාල් ටික හොඳට පොඟවා ගන්න ඕන විනාඩි 20ක් විතර. ඊට පස්සේ මම අරගෙන තියෙනවා මේ නූඩල්ස් එක. මේක හරි තුනී නූඩල්ස් එකක්. මැකරෝනි වගේ. මේ අපට අවශ්‍ය වෙන ද්‍රව්‍ය තමයි. මෙතන මම අරගෙන තියෙනවා බටර් ග්‍රෑම් 50ක් වගේ අරගෙන තියෙනවා. දැන් අපි බලමු කොහොමද මේ බත උයාගන්නේ කියලා. මේ විදිහට සාස් පානක් ලිපේ තියලා මම එළවලු තෙල් තේ හැන්දක් විතර මෙස හැන්දක් විතර එකතු කර ගන්නවා. පොඩ්ඩක් වතුර ටිකක් තිබිලා තියෙනවා. ඒකයි තෙල් ටික මේ විදිහට සම්ද තියෙන්නේ. ඊට පස්සේ එකතු කර ගන්නවා මම ගත්ත බටර් කෑල්ල. ඒත් එක්කම මම එකතු කර ගන්නවා මම අරගෙන තියෙන නූඩල්ස් ටික. මේ නූඩල්ස් ටික ඉක්මනින් අපි කලවම් කර ගන්න ඕනේ. මොකද ඉක්මනින් කළු වෙන්න බලනවා. මේ නූඩල්ස් බදිනකොට අපි ගොඩාක් ගින්දර අඩුවේ තියාගෙන බදින්න ඕනේ. නැත්නම් ඉක්මනින් පිච්චෙනවා. නෝනවත්වම හැඳි ගන්න ඕනේ. ඒක දැන තිබුණොත් පිච්චෙන්න බලනවා. දැන් නූඩල්ස් ටික හොඳට බැදිලා තියෙන්නේ. පාට වෙනස් වීගෙන එනවා. මේ වෙලාවේ අපි අරගෙන තියෙන හාල් ටිකේ වතුර පෙරලා මේ නූඩල්ස් එකට එකතු කර ගන්නවා. තෙල් වැඩි වගේ ඔයාලට තරමට තෙල් වැඩි නම් ටිකක් අඩුවට ගන්න. අපේ ගෙදර කට්ටිය පොඩ්ඩක් තෙල් වලට කැමති. විශේෂයෙන්ම පුතා ඒ නිසා මම බටර් ටිකක් වැඩියෙන් එකතු කරගත්තා. හාල් බොහොම පරිස්සමෙන් කලවම් කරන්න ඕනේ නේද? මොකද පොඩ්ඩක්ම හාල් තේරුණානේ තියෙන්නේ. ඒක හරියට බලනවා. දැන් මේක ගින්දර අඩු වෙන්න හාල් ටිකක් විනාඩි 5ක් විතර බැද ගන්න ඕනේ. දැන් හොඳට හාල් කලවම් වෙලා තියෙන්නේ. අපි මේක කලවම් කර විනාඩි 5ක් විතර හාල් එකක් ටිකක් තෙලේ බැදගමු. ගොඩක් නෙවෙයි. ටික වෙලාවක් අර සීතල ගතිය වතුර ගතිය අඩු වෙනකම් බැදගමු මෙහෙම. දැන් මම ලුණු එකතු කරනවා. ඔයාලට ඇති ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. බත් එකක් නිසා ගොඩාක් ලුණු එකතු කරන්න එපා. දැන් අපි වතුර එකතු කරගනිමු. බත් ඉතින් හාල් ටික ගොඩක් තෙඟිලා තියෙන නිසා වතුර ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. එක හාල් වර්ගවල හැටියට තමයි වතුර අවශ්‍ය වෙන්නේ බත ඉදෙන්න. මේ හාල් එකට ගොඩාක් වතුර ඕනේ නැහැ. ඒ නිසා මම හාල් එකෙන් උඩට සෙන්ටිමීටර් භාගයක් වගේ තමයි වතුර එකතු කරගත්තේ. කියන්නේ
ඇඟිල්ලේ එක පුරුකක් වගේ උඩට හිටින්න බත් එකකින් ඉඳලා හාල් එකකින් ඉඳලා උඩට. එහෙම තමයි වතුර එකතු කරගත්තේ. දැන් අපි මද ගින්දරේ මේ බත උයා ගමු. උතුරපු වතුර දාපු නිසා ඉක්මනට උතුරන්න ගත්තා. දැන් අපි මේ අපේ බත් එක දැන් උතුරනවා. වතුර ටිකක් යට ගියට පස්සේ අපි වහගෙන සාමාන්‍ය බත් උයන විදිහට මේ බත උයා ගනිමු. ඔයාලටත් ඉන්නවද මේ වගේ බොඩිගාඩ් කෙනෙක් ඔයාලා ඉවර වෙනකන් කුස්සියට වෙලා තනි රකින්න? මේ අපේ එක්කනා නෝටි බොයි ටුනා. දැන් අපේ බත ඉදිලා තියෙන්නේ මේ විදිහට මේට බත කූරු ගාලා ගුරුල් කරගන්න ඕනේ. බත කැඩෙන්න දෙන්න එපා. බත්තට කැඩෙන්න දෙන්න එපා. මේ බලන්න ලස්සනට දිගට බත්තට ඉදිලා තියෙනවා. මේ තමයි අපි උයාගත්ත බත. මේක අපිට ඕනෙම මේ අරබි පොත්තක් මාළුවක් කරියක් එක්ක කන්න පුළුවනි. ඇත්තටම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. එහෙමනම් අදට මම මේ කෙටි වීඩියෝයෙන් සමුගන්නවා. අලුත් වීඩියෝ එකකින් අපි මුණ ගැහෙමු. ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරලා like කරලා මට support එකක් දෙන්න. හැමෝටම සුබ දවසක්.